ඔයා අද ඉගෙන ගන්නවා නියෝපොල්ටන් කෝඩ්ස් කියන්නේ මොනවද සහ ඒවා කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. මුලින්ම බලමු නියෝපොල්ටන් කෝඩ් එක කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඒක පාවිච්චි කරන විදිය. නියෝපොල්ටන් කෝඩ් එකක් කියන්නේ මේජර් කෝඩ් එකක්. මේක හැදෙන්නේ ස්කේල් එකේ ෆ්ලැට් 2 නෝට් එකකින්. උදාහරණයක් විදියට ඔයා A- ස්කේල් එක හරි A මේජර් ස්කේල් එක හරි ගත්තොත් දෙවෙනි නෝට් එක වෙන්නේ B නේ. ඉතින් B නෝට් එකෙන් එක සෙමිටෝන් එකක් අඩු කරාම අපිට එනවනේ ෆ්ලැට් සෙකන්ඩ් නෝට් එක. ඒ කියන්නේ B ෆ්ලැට්. එහෙනම් B ෆ්ලැට් මේජර් තමයි අපේ නියෝපොල්ටන් කෝඩ් එක වෙන්නේ. ඉතින් මේකට අපි ගොඩක් වෙලාවට කියනවා නියෝපොල්ටන් 6th කියලා. මේකට නියෝපොල්ටන් 6 කියන හේතුව තමයි අපි මේක ෆස්ට් ඉන්වර්ෂන් පාවිච්චි කරන නිසා. ඒ මොකද්ද ඒ කිව්වේ? හරි. හරි. B ෆ්ලැට් මේජර් කෝඩ් එකේ ෆස්ට් ඉන්වර්ෂන් කියන්නේ DFB ෆ්ලැට් නේ. ඉතින් D නෝට් එක ලෝ නෝට් එක විදිහට ගත්තොත් D එකේ ඉඳන් රූට් එකට, ඒ කියන්නේ B ෆ්ලැට් එකට 6th ඉන්ටර්වල් එකක් තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේකට කියන්නේ නියෝපොල්ටන් 6th කියලා. හරි. දැන් අපි බලමු කොහොමද මේක යූස් කරන්න කියලා. නියෝපොල්ටන් 6th කෝඩ් එක යූස් කරන්නේ අපි ප්‍රීඩොමිනන්ට් කෝඩ් එකක් විදිහට. ඒ කියන්නේ ඩොමිනන්ට් කෝඩ් එක ප්ලේ වෙන්න කලින් තමයි අපි නියෝපොල්ටන් කෝඩ් එක ප්ලේ කරන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් A minor නම් අපේ කී එක අපේ නියෝපොල්ටන් කෝඩ් එක B ෆ්ලැට් නේ. ඉතින් B ෆ්ලැට් මේජර් ප්ලේ කරලා ඊට පස්සේ අපි පස්වෙනි කෝඩ් එක, ඒ කියන්නේ ඩොමිනන්ට් කෝඩ් එක E7 ප්ලේ කරලා නැවත අපේ පළවෙනි කෝඩ් එක A minor ප්ලේ කරන්න පුළුවන්. A minor හෝ A major ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට අපිට මේක දකින්න පුළුවන් වෙන්නේ minor කී එකක. ඉතින් ටිපිකල් කෝඩ් ප්‍රෝග්‍රෙෂන් එක තමයි මුලින්ම නියෝපොල්ටන් 6 කෝඩ් එක ප්ලේ කරනවා, ඊට පස්සේ ඩොමිනන්ට් කෝඩ් එක, ඊට පස්සේ අපේ පළවෙනි කෝඩ් එක. ඉතින් Pythonගේ Moonlight Sonata එකටත් මේක පාවිච්චි වෙලා තියෙනවා මේ විදිහට. ඉතින් ලයනල් රිච්ගේ හෙලෝ සෝන් එකටත් මෙන්න මේ නියෝපොල්ටන් 6 කෝඩ් එක පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් අපේ සිංහල සින්දුවක් වෙන එදා රෑ සින්දුවටත් මෙන්න මේ නියෝපොල්ටන් කෝඩ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදියට.